රැසිතත්වය හේතුවෙන් ජලයෙන්ද යද වී තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා ආශ්‍රිතව ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කළු කැලණි ගංගා සහ අත්තනගලුවේ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස පරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කළුවගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ යාමෙන් රත්නපුර නගරය අවට පහත් බිම් ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. රාත්‍රී සිටම හොරණ ප්‍රදේශයට ඇදහෙන අධික වර්ෂාව සමග ප්‍රදේශයේ පහත් බිම් සහ කුඹුරු රැසක් ජලයෙන් යට වී තිබුණා. මේ අතර රාජාංගනී ජලාශයේ වාන්දොරටු 6ක් මෙවන විට විවෘත කර ඇති අතර වසා දමා තිබූ අංගමු ජලාශයේ වාන්දොරටු 2ක්ද යලි විවෘත කර තිබෙනවා. ජලය පිටාර ගැලීම හේතුවෙන් අවකන සිට කැකිරාව දෙසට ගමන් ගන්නා මාර්ගය අවකන පාලම අසලින් තවමත් ජලයෙන් යටව පවතින්නේ මෙලෙසින්. මහවැසි සමග රතමල අහුය පිටාර ගැලීමෙන් මහාමායලිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 300ක් පමණ දින 5ක් තිස්සේ ජලයෙන් යට වී තිබෙනවා. සමග දිස්ත්‍රික් 11කට අධියර 1 සහ 2 යටතේ නායකයන් අනුගමනයේ නිවේදන නිකුත් කර තිබෙනවා. පසුගිය දින කිහිපයක පැවති වර්ෂාපතන සැලකිලිමේ ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ නායකයන් අනුගමනයේ නිවේදන දීර්ඝ කරලපුවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පතේගම ඇල්පිටිය සහ නාගොඩන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොටසට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරුණායක යටිඅත්තොට කෑගල්ල මාවනැල්ල රම්කන සහ දෙහිවෝටල් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට අතමුව දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කලවාන සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොටස් වලට අධීර දෙක යටතේ අවධානය සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්කන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට ගාල්ල දිස්ත්‍රික්කයේ අක්කලම්බර සහ නෙළුවන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට කොළඹ දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ වරල්ලාවිටන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව පස්බාය කෝරළේ තෙල්තොට පාත දුම්බර උඩුනුවර පාත හේවහැට උඩ පළාත ගඟ ඉහළ කෝරළේ සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොටස් වලට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගඩිගමුව වරකපොළ වර්ණැල්ල සහ බ්ලොක්කෝපිටන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට කොරණ දිස්ත්‍රික්කයේ අලව්ව නාරම්මල මල්ලොව් විවිධ ප්‍රාදේශීය ලේකම් කොටස් වලට මාතර දිස්ත්‍රික්කයේ උපුවෙල අලියපොළ අමගල් කෝරළේ ලක්ගල රත්තොට යටවත්ත සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොටස් වලට මාතර දිස්ත්‍රික්කයේ වැඩිපිටිය ප්‍රාදේශීය ලේකම් කොටසට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළකොළේ අඹගම කෝරළේ නෝව් සහ අඟුරකරයන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට අතම දිස්ත්‍රික්කයේ මුල්පේ කිරියැල්ල අයගම සහ කුරුවිටයන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලට අධියර 1 යටතේ නිකුත් කර තිබූ නායක මන්ත්‍රණ ඇඟිලි නිදේ තතුට ක්‍රියාත්මකයි. කාර්යනිර්වාහක දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවකයට අනුව ඉදිරි දින කිහිපතර යන්තම් වර්ෂාපතන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කඳු ආශ්‍රිත ප්‍රදේශවල වර්ෂාපතන සමග යම්මාකාරයක අතුදාය තත්ත්වයක් ඇතිවීමේ හැකියාව වැඩි. වාද්දුව පොතුපිටිය නුගගොඩ මාර්ගයේද විදුලි කණුවක් දුරකථන කණුවක් සහ කොට්ටම්බක් ගසක් කඩා වැටි මාර්ගය අවහිර වී තිබූ අයුරින් මේ යන්ත්‍ර කොබේකදී මාපිලියාව සහ තෙලහර ප්‍රදේශ හරහා මාර්ගයේ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 12කට පමණ හානි සිදුව තිබෙනවා. උඩකට ගිහින් යාත්‍රා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනේ තුනක් වස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ උතුර සහ උතුරු මැද පළාත්වල ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. විදේශගතව සිටිමින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මුදල් කරුණාකරණය කළ කාන්තාවක් කොටකේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරිසරයේ ඇයිසින් දේශීය බැංකුවල විවෘත කර තිබූ දින දෙකක රුපියල් බිලියන 7කට අධික මුදලක් තැන්පත් කර ඇති බවයි. කොටකේන ප්‍රදේශයේ
පදිංචි මෙම කාන්තාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් කොට්ටාසයට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී ඇය මෙලෙස අත්අඩංගුවටගෙන තිබුණා. කුෂල් අනුත්තර හෙවත් ෆාතිමා අයිසා ලෙස පෙනී සිට ඇති එම කාන්තාව විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් මුදල් එහිසිට කළමනාකරණය කර තිබෙනවා. ඒ සඳහා මෙරට බැංකුවල විවෘත කළ ගිණුම් දෙකක්ද විමර්ශන කණ්ඩායම විසින් සොයාගෙන තිබූ අතර එම ගිණුම් වල රුපියල් ලක්ෂ 71ක මුදලක් තිබී ඇති බවද පොලිසිය පැවසුවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන මුදල් එම කාන්තාවගේ ගිණුමට දැර කර ඇති අතර එම මුදල් ඔවුන් එළුම් දෙන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් වෙත යලි හුවමාරු කර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. එම සිදු කළ වැරදි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රට විදේශයක සිටින මානික වාසම් ප්‍රියා නොහොත් රවි සහ මානික වාසම් ප්‍රවීණ යන සහෝදරීන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ මුදල් එම කාන්තාව විසින් කළමනාකරණය කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් මීට පෙර කරුණු අනාවරණය වුණේ පසුගිය ජූලි